ගොඩක් කාලේ හිතලා හිටියේ මේ get ready with me වීඩියෝ එකක් සිංහලෙන් කරන්න ඕනේ කියලා. නමුත් මගේ සිංහල ගොඩක් හොඳ නැහැ කියලා මම ඒක procrastinate කරලා හිටියේ. අද හිතුවේ හරි කරලා බලමු කියලා. ඒක කොහොමද වෙනවා කියලා. ඉතින් let's begin with get ready with me in Sinhala. Makeup routine නම් හරිම simple. මම ගොඩක් දාන්නේ I mean like too much makeup දාන්නේ. ඉතින් මම පටන් ගන්නේ මගේ sunscreen එක. ඒක මම කලින් දාලා තිබ්බේ. ඉතින් ඒකට පස්සේ මේ primer use කරනවා. මේක වියානාගේ primer ගොඩක්ම smooth මේ skin එකකින් apply කරොත් ඒක ටක් ගාලා blend වෙනවා. ඒක මට නම් මාර අර soft texture එක හොඳයි වගේ. ඉතින් ඒක තමයි first step නෙමෙයි second step වලින් කරන්නේ. ප්‍රයිමර්ට පස්සේ මම මේ ස්ටික් දානවා මේ ෆවුන්ඩේෂන් මට මේ අනෙක් ෆවුන්ඩේෂන් මොකුත් සෙට් වෙන්නේ නැහැ කියලා මම මේ ෆවුන්ඩේෂන් ස්ටික් එකක් ගත්තා. ඒ ස්ටික් එකකින් මම yellow ස්ටික් එකක් ගත්තා, pink ස්ටික් එකක් ගත්තා. මම දැන් pink ස්ටික් තමයි pink ස්ටික් තමයි යූස් කරන්නේ. ඒක මම මොහොනේ හොඳට දාලා මේ නිකන් daily මේකප් නිසා මම ගොඩක් දාන්නේ. චුට්ටක් දාලා ඒක දැන් blend කරන්න ඕනේ කියලා තමයි blend කරලා තමයි යන්න තියන්නේ. ඉතින් මම මේ මගේ අතකින් තමයි කරනවා නැත්තම් මේ ගොඩක් දානවා නම් බ්‍රෂ් නැත්තම් beauty blender එක use කරනවා. ඒක ඔයාට මේ easy විදිහකට ඔයාට කරන්න පුළුවන්. මට නම් depends on the amount that I apply. ෆවුන්ඩේෂන් දාලා හරියට blend කරා. ඒකට පස්සේ දැන් මම මේ compact powder තමයි use කරන්නේ. compact powder චුට්ටක් මේ වගේ sponge එකකින් ගත්ත පස්සේ මගේ top off කරනවා. මේක දැම්මොත් අර මේ මට නම් අර smooth finish එකක් පේනවා මේකට පස්සේ මම ෆවුන්ඩේෂන් sorry මේ compact powder apply කරාට පස්සේ තමයි eyeliner eyebrow දාන්නේ. මට ඒක lazy කියලා ඔයගලන්ට ඕන නම් ඔයගලන් අනිත් විදියට කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් sorry eyeliner brows ඔක්කොම දාලා පස්සේ compact දාන්න පුළුවන්. ඒකට අමතක වුණා මේ first step එක මේ මුලින්ම lip gloss නැත්නම් lip balm මොකද හරි දාන්න. ඉතින් ඔයාගේ lips චුට්ටක් smooth වෙනවා නැත්නම් soft වෙනවා. ඉතින් ඔයා මේ ලිප්ස්ටික් දානකොට ඒක මේ හරිම අර ටෙක්ස්චර් එක හරියට තියෙනවා. ඉතින් ඔයාට අර ක්‍රැක් ලිප්ස් ඒ වගේ එන්නේ නැහැ. මේ eyebrow අඳින එක තාම පුරුදු වෙලා නැහැ. මට ගොඩක් හරියට එන්නේ මම නිකන් මේ overdo කරන්නේ නැතුව මේ චූටක් මෙතන lines වගේ අර තියපු විදියට තමයි දාන්නේ. මට නම් අර හරියට අඳින්න බෑ. මට දන්නේ නැහැ ඇත්තට කියන්න ඕන නම්. ඉතින් ඒක කරලා චුට්ටක් මේ වගේ shape කරලා කරනවා. මගේ මම වගේ ආට කරන්න බැරි වෙයි නම් ඔයා නිකන් මේ eyebrows shape කරොත් ඒක හොඳයි. ඒක මාර ලේසි. ඔයාට ඒක අඳින්නට ලේසි. මම ඒක තමයි හැම වෙලෙම කරන්නේ. දැන් මගේ ගොඩක්ම අමාරු step එක මේ eyeliner අඳින්න එක. මට eyeliner නම් දන්නේ නැහැ. මට නම් අර දන්නේ කොහොමද කියන්නේ කියලා. I'm still a newbie when it comes to drawing a line. Okay. So මේක මම ගත්තේ වියානාකින් තමයි. වියානාගේ මේ liquid eyeliner මේක හොඳයි. මේක නම් අර මේ tip එක මේ sharp tip වගේ තමයි තියෙන්නේ, pencil tip වගේ. ඉතින් ඔයාලට මේක අඳින්න ලේසි. මට මේ මම ගොඩක් මේ weddings නැත්තම් ලොකු events වලට යනවා නම් මම මේක use කරන්නේ. නැත්තම් මම ගාව මේ චූටි eyeliner එකක් තියෙනවා මගේ daily usage eyeliner එකක්. ඒක නම් අර චුට්ටක් මට මාර ලේසි චුට්ටක් පුරුදුයි. ඒකෙන් කොහොමද අඳින්න ඕනේ කියලා. මේක ඉතින් මම wings මොකද දාන්නේ නිකන් eyeliner මෙතන ඉඳලා මෙතන දාලා ඒකෙන් ඉවර කරනවා. මට ඒකට වඩා අඳින්න බෑ. අඳින්න බෑ කියලා නෙවෙයි අඳින්නට දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් මේ වගේ දාලා චුට්ටක් අඳින්න ඕනේ. හරි මේකට පස්සේ මේක මෙතන දාලා මේ මම ආයෙත් චුට්ටක් මෙතන මේ වගේ හෝල් කරලා මේක ෆිල් කරන්නේ. මට නම් මේක ෆෝන් බලලා මේක කරන්න බැරි වෙයි. මේ අර මේ ලයින්ස් හරියට එන්නේ නැහැ. ඉතින් මම කණ්ණාඩි දාලා අඳින්නට පස්සේ මම ආයෙත් ඉතින් මම මේ වගේ තමයි eyeliner අඳලා චුට්ටක් ටක් වෙනවා. ඉතින් මේක ඇති මට මේ mascara kajal මොකද දාන්න මේක නිකන් just simple makeover තමයි. ඉතින් I just want to top off it with my lipstick. I'm use කරන්නේ MAC lipstick තමයි. මේකෙන් අර better breath මේක නම් අර everyday use the හරිම ලස්සන color එකක්. ඉතින් to මේක දාමු කියලා. මම eyeliner sorry lip liner මොකද දාන්න මට නම් ඒකට ගොඩක් මාස නැහැ. ඉතින් මම නිකන් ලිප්ස්ටික් දාලා අර lip balm නැත්නම් lip gloss දාලා තියෙනවනේ ඒකත් එක්ක ලිප්ස්ටික් දාලා මේකප් එක ඉවර කරනවා. මේක තමයි මගේ simple routine. So thank you so much for watching my get ready with me in Sinhala, and I would like to get more comments on my Sinhala, and if I have made any mistakes I'm very sorry. I'm still learning, and yeah, thank you so much. See you soon.